අද වීඩියෝ එකෙන් පෙන්නන්නේ අපි යනවා චෙරි බ්ලොසම් චෙරි මල් වත්තක් බලන්න. ඉතින් මේ ඩ්‍රයිව් එකත් මාරම ලස්සනයි. සිල්වන් අර ගොඩක් කැලෑ පැත්තකින් හරිම ලස්සන ඩ්‍රයිව් එකක් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ. ඉතින් මේ ඩ්‍රයිව් එකත් එන්ජොයි කරගෙන ඔන්න අපි ඇතුළට ගියා චෙරි ෆාම් එකේ. ඉතින් ලස්සනට ෆේරි ටේල්ස්ලා ෆේරිස්ලා විදියට ඇඳගත්තු බටර්ෆ්ලයිස්ලා දාගත්තු පොඩි ළමයි ගොඩක් ඒගොල්ලෝ ෆෝකස් කරන්නේ චෙරි බ්ලොසම් ෆෙස්ටිවල් එකේ පොඩි ළමයින්ව. ඉතින් ගොඩක් අය පොඩි ළමයි අර ඒන්ජල්ස්ලා විදියට ඇඳගෙන අයිස්ක්‍රීම් තියනවා. ඉතින් හරිම පොඩි ළමයි නම් ගොඩාක් ආස ඉවෙන්ට් එකක් තමයි චෙරි බ්ලොසම් කියන්නේ. ඉතින් මේ තියෙන චෙරි ෆාම් එකේ චෙරි හැදිලා චෙරි මල් මේක ගොඩක් ෆොටෝග්‍රැෆික් ඒරියා එකක්. ලස්සනට අර ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් ඉන්නවා නම් මාර්ම ලස්සනට මේක නිකන් වෙඩින් එකක් සෙලිබ්‍රේෂන් එකකට වගේ මෙතන මාර්ම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න පුළුවන්. මම මේ වීඩියෝස් ගත්තේ YouTube අදන්න කියලා හිතාගෙන නෙමෙයි. එනට ඔයාලා මෙල්බර්න් වල ඉන්නා නම් චෙරි බ්ලොසම් බලන්න යනවා නම් මේක ගොඩක් ෆෝකස් කරන්න හොඳයි. ලස්සනට මොකක් හරි සෙලිබ්‍රේට් කරන්න පික්නික් එකකට වගේ එහෙම. ඉතින් දැන් මේ වීඩියෝ එකේ මම ඔයාලට දිගටම පෙන්නන්නම් චෙරි ෆ්ලවර්ස් කොච්චර ලස්සනද කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක හරිම ෂෝට් වීඩියෝ එකක්. මොකද YouTube හදන්න කියලා ගත්තු එකක් නෙමෙයි. ක්වොලිටි එක චුට්ටක් අඩු ඇති. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. මේ ෆාම් එකේ ටිකට් එකකුත් $20ක් වගේ වෙන්නේ. ඉතින් ආයෙත් තව ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව හම්බ වෙන්න එන්නම්.